හෙලෝ මම අද අරගෙන ආවේ තෝසේ හදාගන්න කොහොමද කියලා. මේ විදිහට තෝසේ හදන්න හරිම ලේසි. අපිට ගොඩක් වෙලා බලාගෙන ඉන්න ඕනේ නැහැ. ඉක්මනට හදන්න පුළුවන් හරිම රස රෙසිපි එකක්. මුලින්ම මම මෙතන අරගෙන තියෙන්නේ රතු හාල්. ඒකට මම උළු හාල්නුත් ටිකක් එකතු කරලා තියෙනවා. මේ ටික අපි බ්ලෙන්ඩ් කරගන්න ඕන. මේකට වතුර ටිකක් දාලා ඒකටම සීනි මේස හැන්දක් සහ උයපු බත් ටිකක් එකතු කරලා මේක හොඳට බ්ලෙන්ඩ් කරගන්න ඕන. මේ වගේ ඔක්කොම ටික හොඳට බ්ලෙන්ඩ් කරගන්න මම ප්‍රමාණයන් ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා. ඊට පස්සේ අපි හදාගත්ත මිශ්‍රණයට මේ විදිහට උඳු පිටි එකතු කරන්න ඕන. මේ විදිහට උඳු පිටි එකතු කරලා හොඳට කලවම් කරගන්න ඕන. උඳු පිටි එකතු කරගත්තට පස්සේ කලවම් කරන්න අමාරුයි නම් ඔයාලට වතුර ටිකක් එකතු කරලා මේක කලවම් කරන්න පුළුවන්. ඒත් අමාරුයි වගේ නම් මේ මිශ්‍රණය ආයෙත් බ්ලෙන්ඩර් එකට දාලා බ්ලෙන්ඩ් කරගන්න. ඊට පස්සේ හදාගත්ත මිශ්‍රණය පැයක් එකහමාරක් වගේ පිපෙන්න තියාගන්න. පැයකට විතර පස්සේ මම පොල් කිරි ටිකක් මේ මිශ්‍රණයට එකතු කරගත්තා. පොල් කිරි එකතු කරගන්න එක අත්‍යවශ්‍ය නැහැ. හැබැයි තෝසේකේ රස ගොඩක් වැඩි වෙනවා පොල් කිරි එකතු කරගත්තම. දැන් අපි මේ තෝසේ මිශ්‍රණයට දාන තෙම්පරාදුව හදාගමු. මුලින්ම තෙල් ටිකක් පෑන් එකට දාලා ඒකට ලූණු, කරපිංචා හොඳට පොඩියට කපාගෙන එකතු කරගන්න. මේ විදිහට ලුණු සහ කරපිංචා හොඳට තෙල් එකේ බැදෙද්දී ටික වෙලාවක් ගියාට පස්සේ කෑලි මිරිස් හැඳි 3ක් මම නම් එකතු කරගත්තා. ඔයාලගේ රස අනුව කෑලි මිරිස් සහ ලුණු එකතු කරගන්න. එකතු කරලා මේ විදිහට ටිකක් තෙලේ හොඳට බැදෙන්න දෙන්න. මේ විදිහට තෙම්පරාදුව හදාගත්තට පස්සේ අපි හදාගත්ත තෙම්පරාදුව අර මිශ්‍රණයට එකතු කරගන්න ඕන. දැන් මේ විදිහට මේ මිශ්‍රණය හොඳට කලවම් කරගන්න. ඊට පස්සේ අපි මේකට ලුණු එකතු කරගන්න ඕන. ඔයාලා මේ මිශ්‍රණයේ රස පොඩ්ඩක් බලලා රස අනුව ලුණු එකතු කරගන්න. මම නම් තේ හැඳි දෙකක් වගේ එකතු කරගත්තා. දැන් පෑන් එකක් ලිපේ තියලා ඒකට තෙල් චූට්ටක් දාලා මෙන්න මේ විදිහට තෝසේ ඔක්කොම ටික හදාගන්න තමයි තියෙන්නේ. ඔයාලා තෝසේකේ එක පැත්තක් හොඳට තැම්බුණාට පස්සේ අනිත් පැත්ත දාලා ගොඩ වෙලාවක් තියන්න එපා. ඉක්මනින්ම අරගන්න. දැන් මෙන්න මේ විදිහට ඔක්කොම තෝසේ ටික හදාගන්න. ඊට පස්සේ අපි බලමු තෝසේ කන්න හදාගන්න සම්බල හදාගන්න කොහොමද කියලා. මුලින්ම බ්ලෙන්ඩර් කප් එක අරගෙන ඒකට කරපිංචා, උම්බල කඩ, ලූණු, රතු ලූණු හරි ලොකු ලූණු හරි පොඩියට කපලා එකතු කරගෙන ඒකටම කෑලි මිරිස්, කුඩු මිරිස්, ලුණු ඒ වගේම පොල්නුත් මේකටම එකතු කරලා වතුරත් එකතු කරලා ඔක්කොම ටික එකට බ්ලෙන්ඩ් කරලා තමයි මම මේ සම්බල් එක හදාගන්නේ. මේක දියාරුවට හදන පොල් සම්බලක් වගේම තමයි. ඊට පස්සේ මේකට දෙහිත් එකතු කරගන්න. මේක හරිම විදිහේ සම්බල් එක නෙමෙයි වෙන්න පුළුවන්. හැබැයි අපි නම් තෝසේ ගන්න හදන්නේ මෙන්න මේ දියාරුවට හදන පොල් සම්බල. දැන් ඉතින් කන්න තමා තියෙන්නේ. මේක හරිම රසයි. ඔයාලත් අනිවාර්යෙන්ම හදලා බලන්න. මේ විදිහේ රස රෙසිපීස් බලන්න මගේ channel එක subscribe කරලා තියාගන්න.